බයින හරිද මූ YouTube එකේමයි මොනවද මූ කරමු දවස් 30ම YouTube එකේ ඉන්නවා. ඒක මනසේ බැලලා තිබා YouTube කමෙන්ට් වල මූට නිින්ද යන්නේ නැද්ද මන් දන්නේ නැහැ කියලා. මේ ලෝකේ සියලු දේ ලබා දෙන්නේ ඒක ලබා ගැනීමට ඩිසර්ව් මිනිස්සුන්ට විතරයි. හරිද? ඒ ඩිසර්ව් නැති මිනිස්සුන්ට ඒක හම්බෙන්නේ නැහැ. ඒක තමයි ඒ ලෝකේ හැටි. අපිට විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි දේවල්. ඒතර ඩිසර්ව් මිනිස්සු තමයි දැන් මේ වෙලාවේ මේ කතාව අහගෙන ඉන්න ඕනේ. මොකද හේතුව කට්ටක් ආපු මිනිස්සුනේ අනිවාර්යයෙන්ම මේ ලෝකේ ෆිසික්ස් වලදී යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය වගේ ලෝකෙත් තියෙනවා ශක්ති සංස්ථිතියක්. අපි ආතල් කඩාගෙන ආතල් කුඩු කරගෙන දෙයකට මහන්සි වෙනවා නම් ඒක රිටර්න් එකත් අනිවාර්යයෙන්ම අපිට හම්බ වෙනවා. ඒ නිසා මේ කාලේ ඔයා මහන්සි වෙන එක කවදාවත් අපරාධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔය මහන්සි වීමේ වටිනාකම තියෙන්නේ විභාගයට කලින් ගෙවෙන විනාඩි වල විතරයි. විභාගයට පස්සේ ගෙවෙන විනාඩියක් මෙච්චර වටින්නේ නැහැ. විභාගයට කලින් ගෙවෙන හැම විනාඩියක්ම කොච්චර මහන්සි වුණත්, කොච්චර කට්ට කෑවත්, කොච්චර කොහොම වුණත් ඊටාම් වටිනවා. කලින්ම තමන්ව විශ්වාස කරන්න, තමන්ගේ කැපැසිටි එක තේරුම් ගන්න. ඔයා මතක් කරන්න, ඔයා කියන මනුස්සයා ජීවිතේ අර මාර මැච් එකක් ගහපු අවස්ථා තියෙනවා. හරි මෙතන ඉන්න හැම එකකටම එහෙම දින අවස්ථා. අන්න ඒ වෙලාවේ ඒ ගහපු මැච් එක මේ වෙලාවේ මේකට ගහන්න. සමහර විට ඒක අධ්‍යාපනික වශයෙන් වෙන්න පුළුවන්, ස්පෝර්ට් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි එක්ස්ට්‍රා කරිකියුලර් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. ඔයා ජීවිතේ මොනවා හරි දවසක මොනවා හරි සුපිරි දෙයක් කරලා තියෙනවා. ඒ කරලා තියෙන දේ මේකට පරිවර්තනය කරන්න මේ වෙලාවේදී. මොකද කොහොමත් මිනිස්සුන්ට තියෙන එකම ශක්තියක්. ඒ ශක්තිය සමහරලාට වෙන දැන් සමහර වෙලාවට A level කාලේදී සමහර ළමයි ඒ ශක්තිය වෙන දෙයකට පාවිච්චි කර කර ඉන්නවා. එතකොට A level වලට අවුල් වෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ මේ වෙලාවේ ඔයාගේ ඒ තියෙන ශක්තිය මෙතෙන්ට ફોකස් කරන්න. තමන්ව රීඩ් කරන්න කලින් තමන්ගේ කැපැසිටි එක තේරුම් ගන්න. ඔය එක එක පොඩි කාරණා වලට සැලෙන්න එපා. ප්‍රශ්න ගණන් ගන්න ප්‍රශ්න වලට වඩා ලොකු වෙන්න. හරි? ප්‍රශ්නේ මෙහෙම ඔයා මෙහෙමනම් ඔයා ප්‍රශ්නේ විසඳන්න එපා. ප්‍රශ්නේ මෙහෙම තිබිච්ච දෙන් ඔයා මෙහෙම වෙන්න ඔයාට ප්‍රශ්නේ දැනෙන්නවත් නැති වෙනවා. මීට අවුරුදු 5කට කලින් තිබිච්ච ප්‍රශ්න දැන් දැනෙන්නේ නැහනේ. මීට අවුරුදු 5කට කලින් සමහරවිට අපේ නිකන් අර ජීවිතයේ තිබිච්ච ලොකුම ප්‍රශ්නේ අපි නිකන් ඒ වෙලාවට මැරෙන්න හිතිච්ච ප්‍රශ්න තියෙන්න ඇති. ඒ ප්‍රශ්නේ අද වෙනකොට නිකන් විහිළුවක් විතරයි. ඒ කියන්නේ ඒක කිසිම බලපෑමක් නැති ප්‍රශ්නයක්. ඒ නිසා ඒ වෙලාවේ ඒකින්ද ජීවිතේ පට්ට තීරණාත්මක දෙයක් නැති කරගත්තා නම් අපරාධනේ. ඒ වගේ තමයි අද මොකක් හරි හේතුවක් නිසා ඔයා මේක නැති කරගත්තොත් තව අවුරුදු 5කින් 6කින් වාට හිතනවා අපරාධේ ඒ වෙලාවේ තිබිච්ච පොඩි හේතුවක් නිසා ජීවිතේටම ගහන්න තිබිච්ච මැච් එකක් නැති වුණේ කියලා. හරි? ඒ නිසා අහන් ඉන්න වටින මිනිස්සුන්ට මේ කතාව කියන්න ඕනේ.